සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් හැමදෙනෙක්ම අදත් මගේ YouTube channel එකට ඉතින් ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ O level ප්‍රතිඵල නිකුත් වෙන්න කලින් ඔයා YouTube එකෙන් O level පිළිබඳ බලන අවසාන වීඩියෝ එක මේක කිව්වොත් මම නිවැරදි. හරි. ඉතින් අපි වැඩ කතාවස් නේ අද වීඩියෝ එක ආරම්භ කරමු. ඊට කලින් මතක් කරන්න ඕනේ මෙන්න මගේ ගොඩක් වැදගත් වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම දැම්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඒකේ වටිනාකම ඔයාලට වීඩියෝ එකේ ඉදිරියට අනිවාර්යයෙන්ම තේරෙයි. හරි. එහෙනම් අපි දැන් මෙන්න මේ වීඩියෝ එක ආරම්භ කරමු. හරි. ඔයා දැනටමත් මගේ thumbnail එක දකින්න ඇති හිරු ප්‍රවෘත්ති මගින් මෙන්න මේ විදිහට අද රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙහෙම ඉදිරි දවස් හැම දවසකම ප්‍රතිඵල ආවේ නැතත් ආවත් මෙන්න මේ වගේ වීඩියෝස් ගණනාවක් ඔයාලට YouTube එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ හරියටම අද දිනේ ප්‍රතිඵල නිකුත් වෙනවද නැත්නම් හෙට දිනේ හරියට ප්‍රතිඵල නිකුත් වෙනවද කියලා දැනගන්න තියෙන කෙටිම විදිහ. එතකොට ඔයාලට ආයේ කිසිම YouTube වීඩියෝ එකක් බලන්න අවශ්‍ය නැහැ. අන්න ඒක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි. ඉතින් ඔයා ආයේ කිසිම විදිහකින් YouTube එකේ වීඩියෝ එකක් බලන්න එපා. මොකද ඒගොල්ලන් views බලාපොරොත්තුෙන් එක එක විදිහ අද රාත්‍රියේ නම් දැන් ප්‍රතිඵල නිකුත් වෙලා මෙන්න මේ වගේ එක එක විදිහේ වීඩියෝස් දානවා. ඉතින් කිසිම විදිහකින් කලබල වෙන්න එපා. හරි. ඉතින් අපි දැන් බලමු හරියට ප්‍රතිඵල නිකුත් වෙලා යනවා දැනගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා සාමාන්‍යයෙන් රාත්‍රියේනේ මෙන්න මේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී 9ත් පාන්දර 3ත් අතර කාලය වගේ ඇතුළත තමයි ප්‍රතිඵල නිකුත් කරන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම donets.lk එකට ගිහිල්ලා හරියටම චෙක් කරලා බලන්න. එතනදී ඔයාට සිලෙක්ට් කරන්න එන ඊයර් එක ඔයා මේ කරන්න ඕනේ හවස 6ට විතර. ඉතින් අන්න ඒ ඊයර් එක තාම 2024 කියලා නම් පෙන්නන්නේ. ඔයාට ඒ කියන්නේ එදා රාත්‍රියේදී කිසිම විදිහකින් ප්‍රතිඵල නිකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මෙතන ඔයා යනකොට හවස 6ට විතර හරියටම තියෙනවා 2025 26 කියන අවුරුදු දෙක සිලෙක්ට් කරන්න තියෙනවා නම් ඒ කියන්නේ දෙකක් නැහැ. එදා රාත්‍රියේදී අන්න ඒ ප්‍රතිඵල නිකුත් කරනවා. හරි. ඒ වගේම ඔයාට තවත් දෙයක් තමා අද ප්‍රතිඵල එනවද නැත්නම් හෙට ප්‍රතිඵල එනවද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ. ඔයා මොකක්ම හරි channel එකකින් මෙතන channel එක recommend කරන්නේ අන්න ඒ channel එක මොකක් හරි YouTube වීඩියෝ එකක් හරි කමන්නේ. මොකක් හරි ඔය channel එක ඔයා news යනකොට අන්න ඒකේ සිරස්තල ටික විතරක් බලන්න මුළු news එකම බලන්න අවශ්‍යතාවය නැහැ. සිරස්තලවලදී අද රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් කරනවා කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල එනවා. ඉතින් අන්න ඒ නිසා මොකක්ම හරි ටීවී channel එක ඔයා සිරස්තල ටික විතරක් බලන්න අනිවාර්යයෙන්ම අන්න එතනින් ඔයාට දැනුවත් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල එන හරිම දවස. හරි. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් මේ වීඩියෝ ගන්නට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කොච්චර වැදගත් වුණාද කියලා. අන්න ඒ වැදගත් වුණා කියලා හිතනවා අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ඒ වගේම මේක තමයි මගේ YouTube channel එකේ O level පිළිබඳ කියන අවසාන වීඩියෝ එක. ඉතින් ඒකත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම කියන්න තියෙන්නේ කිසිම විදිහකින් ආයෙ YouTube වීඩියෝ බලන්න එපා O level පිළිබඳ. මොකද ඒගොල්ලන් දිගින් දිගටම තවත් බොරු හද එක එක විදිහේ කඩයිම් ලකුණු කියයි කඩයිම් ලකුණු 20ට බැස්ස කියයි මෙන්න මේ වගේ එක එක වීඩියෝස් දානවා. ඉතින් කිසිම වෙලාවක කලබල වෙලා ඔන්න ඔය වීඩියෝස් බලන්න එපා. ඉතින් අන්න ඒ නිසා කිසිම විදිහකින් අන්න ඒවට රැවටෙන්න එපා කියන එක අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ බොරු පෝස්ට් පවා හදලා යවනවා ඔන්න අද රාත්‍රියේදී. ඒවා කිසිම දෙයකට රැවටෙන්න එපා. අනවශ්‍ය කලබලයක් හදාගන්නත් එපා. මං කිව්වා වගේ donets.lk එකට ගිහලා අවුරුද්ද සිලෙක්ට් කරලා බලන්න ඒක එනවද? ඒ වගේම මොකක් හරි ටීවී channel එක ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ නිවුස් සිරස්තල ටික බලා ගන්න අනිවාර්යෙන්. අන්න ඒ ටික බලලා ඔයාගේ පාඩුවේ හොයන්න. ඉතින් මං අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරනවා ඔයාලට ගොඩක් හොඳ රිසල්ට් එකක් ලැබෙන්න කියලා. ඉතින් එහෙනම් මෙන්න මේක තවත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙනකන් එන හැමෝටම සුබ දවසක්.